ශ්‍රී ලංකා කොදු ටෙස්ට් තරගාවලිය අවසන් වීමත් සමගින් නවතම ටෙස්ට් ශ්‍රේණිය ගත කිරීම ICC විසින් අද නිවේදනය කළා. ඒ අනුව නවතම ටෙස්ට් පන්දු යවන්නන් අතර තව දුරටත් පෙරමුණේ පසුවන්නේ ඉන්දිය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීත් බුම්රා. දෙවන ස්ථානයේ පසුවන්නේ මිචෙල් ස්ටාක්. ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් අසිත ප්‍රනාන්දු පසුවන්නේ 20 වෙනි තැනයි. එක් ස්ථානයේ පසුබසමින් ප්‍රභාත් ජයසූරිය පසුවන්නේ 21 වන තැනයි. තව දුරටත් විශ්ව ප්‍රනාන්දු පසුවන්නේ 34 වන තැනයි. ලහිරු කුමාර 39 වන ස්ථානයේද එක් ස්ථානයක් පසුබසමින් කසුන් රාජිත 52 වන ස්ථානයේද පසුවනවා. ස්ථාන 6ක් පසුබසමින් මිලාන් රත්නායක පසුවන්නේ 68 වන තැනයි. ධනංජය සිල්වා තව දුරටත් 82 වන ස්ථානයේ පසුවනවා. තරදු රත්නායක තව දුරටත් 92 වන ස්ථානයේ පසුවනවා. නවතම ටෙස්ට් පිතිකරුවන් අතර තව දුරටත් පෙරමුණේ පසුවන්නේ ට්‍රැවිස් හෙඩ්. දෙවන ස්ථානයේ පසුවන්නේ එංගලන්ත ක්‍රීඩක හැරි බ්‍රූක්. ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් කමදු මෙන්ඩිස් 6 වන ස්ථානයේ පසුවනවා. දිනේෂ් චන්දිමාල් තව දුරටත් 10 වන ස්ථානයේ පසුවනවා. ස්ථාන පහක් පසුබසමින් ධනංජය සිල්වා පසුවන්නේ 26 වන තැනයි. පැතුම් නිස්සංක 27 වන ස්ථානයේ පසුවනවා. එක් ස්ථානයක් පසුබසමින් කුසල් මෙන්ඩිස් 39 වන ස්ථානයේ පසුවනවා. කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී විශිෂ්ට සතකයක් වාර්තා කිරීමත් සමගින් ලහිරු උදාර ස්ථාන 52ක් ඉදිරියට පැමිණෙමින් මේ වන විට 85 වන ස්ථානයේ පසුවනවා. නවතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළවෙනි ස්ථානයේ පසුවන්නේ රවින්ද්‍ර ජඩේජා. ස්ථාන දෙකක් පසුබසමින් ධනංජය සිල්වා පසුවන්නේ 23 වන තැනයි. ස්ථාන දෙකක් පසුබසමින් මිලාන් රත්නායක සම 43 වන ස්ථානයේ පසුවනවා. ප්‍රභාත් ජයසූරිය තව දුරටත් 51 වන ස්ථානයේ පසුවනවා. එක් ස්ථානයක් පසුබසමින් විශ්ව ප්‍රනාන්දු පසුවන්නේ 77 වන තැනයි. කෙසේ වෙතත් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණෙමින් සොනාල් දිනූස සම 83 වන ස්ථානයේ පසුවනවා. පැයම් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.